welcome back to our YouTube channel. Hey Shan. ඔෂි ඉතින් කොහොමද මගේ යාළුවන්ට හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මටත් ප්‍රවීන්ටත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න බැරුව ගිය අගොඩ දවසකී බැරි වුණේ අපි දැනගේ පෞද්ගලික වැඩ කටයුතු ටිකක් තිබ්බා සහ අපි දැනට ෂුට් මේ දවස් ටික අසනීප වුණා. ඉතින් ඒ නිසා වීඩියෝ එකක් කරගන්න බැරුව ගියා. ඉතින් අද මම නිවාඩු අද මට වැඩ නැහැ. හස්බන්ඩ් නම් වැඩට ගියා. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන යන travel වීඩියෝ එකක් එහෙම නෙමෙයි. අපේ ලංකාවේ ඉඳලා රුමේනියාවට එන්න බලාගෙන ඉන්න අයියලා අක්කලා නංගිලා මල්ලිලා කොහොමද මේ ඉන්ටර්විව් එකට යනකොට අපේ ડોකියුමන්ට් ෆයිල් එක රෙඩි කරගන්නේ සහ මේ ડોකියුමන්ට් සෙට් එක කොහොමද අපි රෙඩි කරගන්නේ කියලා තමයි මම අද ඔයගලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් දැන් අපි එහෙනම් ගිහලා බලමු කොහොමද අපි ડોකියුමන්ට් ෆයිල් එක රෙඩි කරගන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය කරන්නේ අපිට අහවල් දවසට එම්බසි ඉන්ටර්විව් එකට යන්න ඕනේ කියලා ආපු මේල් එක A4 sheet එකක් පිරෙන්න කලර් print out එකක් ගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන්නේ එම්බසි ඇප්ලිකේෂන් ෆෝම් එක. මම දකුණු පැත්තෙන් මාක් කරලා තියෙන්නේ ඔයගොල්ලෝගේ ෆොටෝ එක පින් කරගෙන යන්න ඕනි තැන සහ වම් පැත්තෙන් මාක් කරලා තියෙන්නේ ඔයගොල්ලෝගේ ෆොටෝ එක අලවගෙන යන්න ඕනි තැන. ඉතින් මේ ෆොටෝ එක white background එකක් සහ ඔයගොල්ලෝ කළු පාටින් blazer එකක් ඩ්‍රෙස් කරලා ඉන්න ෆොටෝ එකක් වෙනවා නම් වඩාත් හොඳයි. මේ ඇප්ලිකේෂන් ෆෝම් එක පිටු 4කින් සමන්විතයි සහ 45 වෙනි කොටුවේ. මම කොළ පාටින් මාක් කරලා තියෙන කොටුවේ ඔයගොල්ලෝගේ එම්බසිට යන්න තියෙන ඩේට් එක රෝස පාටින් මාක් කරලා තියෙන කොටුවේ 46 වෙනි කොටුවේ ඔයගොල්ලෝගේ අත්සනත් කරන්න ඕනේ තැන. අනිත් එක තමයි work permit එක. මේ work permit එකත් A4 sheet එකක් පිරෙන color print out එකක් අවශ්‍ය කරනවා. අනිත් එක තමයි ඔයගොල්ලෝගේ නම work permit number එක හරිද කියලා බලන්න. අනිත් එක තමයි ඔයගොල්ලෝගේ contract එක. contract එක හොඳට බලන්න ඔයගොල්ලෝගේ නම, ඔයගොල්ලෝ වැඩ කරන තැන, ඔක්කොම details හරියට තියෙනවද, passport numbers එහෙම හරියට තියෙනවද සහ මේ contract එකේ අන්තිම පිටුවේ company sign කරලා තියෙන්න ඕනේ. අනිත් එක තමයි guarantee letter එක. ඔයගොල්ලෝගේ නම 3 පාරක් සඳහන් වෙලා තියෙන්න ඕනේ සහ company seal කරලා සහ අත්සන් කරලා තියෙන්නත් ඕනේ. passport number එක හරියට තියෙනවද කියලා බලන්න. අනිත් එක තමයි ඔයගොල්ලෝගේ insurance එක. මේ insurance එක ඔයගොල්ලෝ embassy එකට යන දවසේ ඉඳලා ඉදිරියට දින 180ක් අනිවාර්යයෙන්ම වළංගු වෙන්න ඕනේ. ඒක හොඳටම බලන්න. අනිත් එක තමයි police headquarters එකේ police original report එක සහ ඒ police report එක ඕගොල්ලෝ certified කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ police report එකත් insurance එක වගේම ඕගොල්ලෝ embassy එකට යන දින දවසේ සිට දින 45ක් ඉදිරියට තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයගොල්ලන්ගේ passport එකේ color print out එකක් A4 sheet එකක් පිරෙන්න ඒකත් ගන්න ඕනේ. අනිත් එක තමයි මේ $131. මේ $131ට අනිවාර්යෙන් $100 කොලයක් සහ 10 කොල 3ක් $1 කොලයක් සහ නැත්නම් 20 කොලයක් 10 කොලයක් සහ $1 කොලයක් ඇතුළත් කරලා මේ $131 ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. අනිත් එක තමයි $131 අනිවාර්යයෙන්ම 2017-19 කියන කාලවකවානුව ඇතුළත මුද්‍රණය කරපු මුදල් නෝට්ටු වෙනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම ඔයගොල්ලෝ මේ ડોකියුමන්ට් සෙට් එක transparents විනිවිද පේන ෆයිල් එකක දාගෙන යනවා නම් ඒක ගොඩක්ම සුදුසුයි. මොකද අපි ඉන්ටර්විව් එකක් ෆේස් කරන්න යන නිසා. අනිත් එක තමයි මේ ඩොලර්ස් ටික ඔයගොල්ලෝ ගෙනියන પાස්පෝර්ට් එක ඇතුළට තමයි දාගෙන යන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි අපි එම්බසි ඉන්ටර්විව් එකට ගිහිල්ලා යනකොට කොහොමද මේ රෙඩි කරගන්න ඕනේ ෆයිල් එක කියන එක තමයි මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ කියලා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ওই විදිහට ෆයිල් එක රෙඩි කරගෙන යන්න. මොකද මමත් ওই විදිහටම තමයි ෆයිල් එක රෙඩි කරගෙන ගියේ. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. අහන ප්‍රශ්න වලට අවධානයෙන් උත්තර දෙන්න. ඉතින් එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ෆයිල් එක හදන එකේ කිසිම අඩුපාඩුවක් නැහැ. ওই විදිහට තමයි ෆයිල් එක රෙඩි කරගන්න ඕනේ. මොකද ওই ප්‍රශ්නේ ගොඩාක් නැති වෙන්නේ self apply කරපු කෙනෙක්ට කොහොමද අපි ෆයිල් එක රෙඩි කරගන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ට තමයි ගොඩාක්ම මේ ප්‍රශ්නේ බලපාන්නේ. ඉතින් මම විශ් කරනවා එම්බසි එකට ගිහිල්ලා අහන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දීලා ඉතින් ඔයගොල්ලන්ට ඉක්මනට මේ රුමේනියා කියන රටට එන්න ලැබෙන්න කියලා මමත් ඔයගොල්ලන්ට විශ් කරනවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හම් වෙනකම් මම ඔයගොල්ලන්ට සතුටින් ඉන්න කියලා කියනවා. ඒ වගේම මගේ හේෂ්ගේ YouTube channel එක හේෂන්ෂී කියන YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් subscribe කරලා නැති මගේ යාළුවන්ට subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා සහ subscribe කරලා තියෙන යාළුවා අනිවාර්යෙන් comment කරන්න, like කරන්න, share කරන්න කියලා මගේ fan page එකෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් නැවත අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයගොල්ලන්ට සතුටින් ඉන්න කියලා කියනවා. මම එහෙනම් ගිහින් එන්නම්. bye.